Hello traders, welcome to Crypto Roots. ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරන්න හදන්නේ price action trading වල engine room එක ගැන. ඒ කියන්නේ supply සහ demand zones ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඔයා බැලුවොත් එහෙම බොහොම basic මට්ටමේ ඉඳලා advanced මට්ටමට එනකම් ඔයාට supply සහ demand zones ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේවා පාවිච්චි කරලා කොහොමද trade entries ගන්නෙ, ගත්ත entries වලින් කොහොමද exit වෙන්නේ. මෙන්න මේ හැම දෙයක්ම හරියටම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා Crypto Roots YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අයිඩියා එකත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ගොඩක් බිසි ෂෙඩියුල් එකක ඉඳගෙන මම මේ වීඩියෝස් කරන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මම උත්සාහ කරනවා ඔයාට හරියටම මේ දේවල් ටික පැහැදිලි කරලා දෙන්න. හරි. supply සහ demand zone. හරි supply එකක් හෝ demand එකක් කියලා කියන්නේ brother මම කලිනුත් කියවන නිකම්ම අර මොනවාද support හරි resistance හරි zone වත් lines වත් නෙමෙයි. මේකේ තියෙන්නේ banks එහෙම නැත්නම් hedge fund හරි එහෙම නැත්නම් ලොකු amount වලින් trade කරන traders line institutions හරි මේගොල්ලොන්ගේ fill කරපු නැති හරි unfills orders තියෙන zone තමයි මෙන්න මේ supply සහ demand zone කියලා කියන්නේ. හරිද? මේ දෙකම function වෙන්නේ එකම විදියට. supply එකක් ගත්තත් demand එකක් ගත්තත් හේතුව එකමයි. හැබැයි supply එකක් හැදෙන්නේ supply zone එකක් හැදෙන්නේ මෙන්න මේ institutions sell කරන වෙලාවට. හරි මම මේ බොහොම සරල සිංහලෙන් මේක කියන්නේ. හරි advanced වචන මොකක්වත් පාවිච්චි කරන්නේ නැතෝ ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේවා ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් ඒකට මුකුත් බැනලා කමෙන්ට්ස් දාන්න එපා. මොකද මගේ පරණ වීඩියෝස් ටික බලපුවහම මට තේරුණා ගොඩක් කට්ටිය මේවා බේසික් මට්ටමේ ඉඳන් ඉගෙන ගන්නවා කියලා. ඒ හින්දා මට ඕනේ බිගිනර් කෙනෙක්ට වුණත් හරි ට්‍රේඩින් අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ට වුණත් මේවා තේරෙන්න කියලා දෙන්න. හරි. ඔන්න ලොකු amount වලින් trade කරන කට්ටිය sell කරපු zone එකක් තමයි මෙතන තියෙනවා. මම මේ මෙතන තියෙන scenario එක තේරුම් කරන්න කලින් ඔයාලට supply demand කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න හදන්නේ. හරි. එතකොට මෙන්න මෙතන තියෙන zone එකෙන් තමයි institutions sell කරලා තියෙන්නේ. ලොකු amount එකකින් sell කරලා තියෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ unfilled orders තියෙනවා මෙන්න මේ zone එකේ. එහෙම හිතන්නකෝ. එතකොට sell කරපුවාම මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් sell කරොත් මොකද්ද වෙන්නේ? මොකද්ද අපි හිතමු මෙන්න market එක. හරි. මෙන්න market එක. මේක ඇතුලේ තියෙනවා එක එක જાතියේ coins. හරි. එක එක જાතියේ coins තියෙනවා. හරි. මෙන්න ඉන්නවා institutionsලා. හරි. මේගොල්ලෝ ගාවත් තියෙනවා මේගොල්ලෝ කලින් buy කරලා තියාගත්ත එක එක જાතියේ coins. අපි හිතමු bitcoins කියලා. ඔන්න market එකේ තියෙනවා bitcoins, institutions ගාවත් තියෙනවා bitcoin. එතකොට මෙන්න මේ වගේ zone එකකින් හොඳට price එක balance වෙලා. හරි. demand supply හොඳට balance වෙ ගියපු zone එකක්. අපි කියනවා මෙතන decision area එකක් කියලාත් කියනවා. මේගොල්ලෝ decision ගන්න area එකක් කියලා. හරි. එතකොට මෙන්න මේ institutions මොකද්ද කරන්නේ? මේගොල්ලෝ ගාව තියෙන මේගොල්ලොන්ගේ නමට තියෙන bitcoin ටිකක් sell කරලා දානවා. හරි. sell කරනවා කියන්නේ මොකද්ද? market එක ඇතුළට කලින් තිබ්බට වඩා ලොකු bitcoin ප්‍රමාණයක් එනවනේ. මේ institutions ගාව තිබ්බ set එකක්ම එනවා. set එක ආවට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් අපි නිකන් සරලව හිතුවොත් එහෙම සාමාන්‍ය ජීවිතයට ඇඩප්ට් කරගෙන ඔයාලට මේක හිතන්න පුළුවන්. මම එච්චර බේසික් වෙන්නේ නැතුව මම මේ කියන කියපු ටික මෙහෙමම කියන්නම්. මාකට් එක ඇතුළට සල්ලි ආවා කියන්නේ තිබ්බ ගානට වඩා මේ සල්ලි වල තියෙන මොකද්ද අඩු වෙන්නේ? ඉස්සල්ලාම supply එක වැඩි වෙනවා. ඒ කියන්නේ demand එක අඩු වෙනවා. හරි. ඒ කියන්නේ එක coin එකක් 10ට තිබ්බනම් institutions මෙන්න මේ විදිහට market එක ඇතුළට සල්ලි දාපු ගමන් මොකද්ද වෙන්නේ? මේක 8 7 6 මේ වගේ price එක අඩු වෙගෙන යනවා. හරි. මෙන්න මේ වගේ institution market එක ඇතුළට සල්ලි විශාල වශයෙන් දාපු zone එකක් තමයි මෙන්න මේ supply zone එකක් කියලා කියන්නේ. හරි. එතකොට අපිට තියෙන chance එක මොකද්ද? කොහොමද අපිට මේකෙන් trade කරන්න පුළුවන්? trade කරන්න පුළුවන් මෙන්න මේ unfilled orders මෙතන තියෙන හින්දා market එක මෙතෙන්ට ආවට පස්සේ ලොකු explosive reactions බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. මම මේක පොඩ්ඩක් erase කරගන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. හරි. දැන් ඔයාලට මම හිතන්නේ supply zone එක කියන්නේ මොකද්ද කියලා පැහැදිලි. institutions sell කරලා තමයි මෙතනින් තියෙන්නේ. එතකොට demand එක ගැන කතා කරොත් ඕකේ අනිත් පැත්තනේ. මෙතන market එක ඇතුලේ තියෙන bitcoins වලින් ලොකු ප්‍රමාණයක් institutions buy කරනවා.
හරි බයි කරද්දි මාකට් එකෙන් එළියට සමයි මෙන්න මේ කොයින්ස් ටික ඇදෙන්නේ. එතකොට මාකට් එක ඇතුලේ තියෙන කොයින්ස් ප්‍රමාණය අඩු වෙනවා. ඒක කොයින් එක වටිනාකම ගොඩක් වැඩි වෙනවා. නේ අන්න ඔය වගේ බයි කරපු සෝන් එකක් තමයි අපි ඩිමාන්ඩ් සෝන් එකක් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට සරලව ඔයා තේරුම් ගන්න ඕනේ සප්ලයි සෝන් එක තියෙන ඉන්ස්ටිටියුෂන්ස් වල සෙල් ඕඩර්ස් සප්ලයි සෝන් එක තියෙන ඉන්ස්ටිටියුෂන්ස් වල සෙල් ඕඩර්ස් ඩිමාන්ඩ් සෝන් එක තියෙන ඉන්ස්ටිටියුෂන්ස් වල බයි ඕඩර්ස්. පැහැදිලිද? හරි. ඕක තමයි බේසික්ම දේවල් අපිට ඕකේ කතා කරන්න තියෙන. ඊට පස්සේ මේවා අපිට මාකට් එකේ දකින්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා. ಜಾති 4ක් තියෙනවා. හරිද? සප්ලයි සෝන් එකක් ගත්තාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට DBD කියලා අපි කියනවා drop base drop. හරි. මේ විදිහට drop එකක් ඇවිල්ලා මේ වගේ base එකක් හදලා ආපහු drop එකක් වෙනවා නම් මේකට අපි කියනවා drop base drop එකක් කියලා. එතකොට මෙතෙන්ට ආපහු රීටෙස්ට්මන්ට් එකක් වෙනකන් ඉඳලා මෙන්න මෙතනින් සෙල් කරනවා අපි. මෙතනින් තමයි අපි එන්ටර් වෙන්න බලාගෙන ඉන්නේ. හරි. ඕක තමයි drop base drop එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේක rally base rally එකක් කියලා rally base drop එකක් කියලා කියනවා මෙන්න මේ supply zone එකට. හරි. මේ වගේ rally එකක් ගිහිල්ලා මේ විදිහට base එකක් හදලා ආපහු drop වෙනවා නම් මේකට අපි කියනවා rally base drop කියලා. මේකෙත් මෙතෙන්ට මාකට් එක වෙනකන් ඉඳලා මෙන්න මේ විදිහට අපිට මෙතනින් sell කරන්න පුළුවන්. sell entries බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ demand වලට ගාවට පස්සේ rally base rally වෙනවා. මේකේම අනිත් පැත්ත rally base rally වෙනවා. rally එකක් ගිහිල්ලා base එකක් හදනවා ආපහු rally එකක් එනවා. ඊට පස්සේ මෙතෙන්ට රීටෙස්ට්මන්ට් එකක් වෙනකන් ඉඳලා මෙන්න මෙතනින් අපිට long entries වල opportunities හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි drop base rally එක. drop වෙනවා base එකක් හදනවා ආපහු rally එකක් යනවා. හරි. එතකොට මේකෙත් මේ විදිහට රීටෙස්ට්මන්ට් එකක් වෙනකන් ඉඳලා මෙතනින් long entries වලට යන්න අපිට opportunities හොයාගන්න පුළුවන්. හරි. දැන් මේක මේ විදිහට කියලා දුන්නාට ඇත්තටම මාකට් එකට ගියපුවම ඔයාට සෑහෙන කොම්ප්ලිකේටඩ් වෙනවා කොහොමද මේවා හරියටම අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. ඒ හින්දා බය නැතුව ඉන්න මම මේ දේවල් හරියටම ක්‍රිස්ටල් ක්ලියර් කියලා දෙනවා මාකට් එකටත් ගිහිල්ලා. ඔයා ජෙනරල් අයිඩියා එක ඔලුවට දාගෙන යමු. දැන් අපි සප්ලයි ඩිමාන්ඩ් සෝන් හැදෙන විදිහ දන්නවා මේ වගේ ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා දන්නවා. හැබැයි මේ හැම සෝන් එකක්ම අර මේ ඉමේජස් වල පෙන්ලා තියෙනවා වගේ ක්‍රිස්ටල් ක්ලියර් අපිට මාකට් එකේ පේන්නේ නැහැ සහ මේවා හැම වෙලාවෙම වැඩ කරන්නේ නැහැ. හරි. මෙන්න මේ සෝන්ස් වලින් හැම වෙලාවෙම එන්ට්‍රීස් ගන්න බෑ. මේ වගේ රීටෙස්ට්මන්ට් එකක් ආවට පස්සේ මෙතනින් ලොං එන්ට්‍රීස් ගත්තාම අපි ලොස් වෙලා යනවා. හරි. මොකද මෙහෙම හරියට ස්ට්‍රක්චර්ස් print කරලා අපිට ප්‍රොෆිට් කරන්න හැදිච්ච මාකට්ස් නෙමෙයි මේවා. හරි. රීටේල් ට්‍රේඩර්ස්ලා ලොස් කරගෙන ඉන්ස්ටිටියුෂන්ස් ගහන ගේමක් තමයි මේක අස්සේ තියෙන්නේ. මම හැමදාම කියන්නේ ඒකනේ. අපි නගින්න ඕනේ ඉන්ස්ටිටියුෂන්ස් වල පිටේ. හරි. අපි ඒගොල්ලොන්ගේ කරේ යන්න ඕනේ. එහෙම නැතුව අපි රීටේල් ට්‍රේඩර්ස්ලා කියලා අපි අපේ ස්ට්‍රැටජි හදාගෙන ට්‍රේඩ් කරාට අපිට මේකෙන් කවදාවත් ගොඩ යන්න බෑ. මොකද මේ මාකට්ස් දුවන්නේ ඉන්ස්ටිටියුෂන් හින්දා අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ප්‍රොෆිට් පැත්තේ ඉන්නේ. අපේ සල්ලි තමයි මේගොල්ලොන්ට බිලි වෙන්නේ. ඕක තමයි සරලම කතාව. හරිද? ඒ හින්දා හැම වෙලාවෙම ඉන්ස්ටිටියුෂන් වල ෆුට්ප්‍රින්ට් එක තමයි අපි රීඩ් කරන්න ඕනේ. ඒකේ තේරුම තමයි අපි මේවා තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට දකින්න ඕනේ. හරි. මම මේක අර හොඳටම ඇඩ්වාන්ස් කරගන්නේ නැතුව බොහොම ස්ටෙප් බයි ස්ටෙප් තමයි කතා කරගෙන යනවාට තේරෙන්නේ. හරි. මේ තියෙන ප්‍රධාන වශයෙන්ම අපි ට්‍රේඩ් කරන තැන් දෙක. හරි. මෙන්න මේ තැන් දෙකේ තමයි අපි මේ සෝන්ස් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්නේ. එකක් තමයි break of structure එකක්. එහෙම නැත්නම් BOS එකක් හැදුනට පස්සේ. අනිත් එක තමයි supply zone එකක් හරි demand zone එකක් හරි fail වුණාට පස්සේ. හරි. මෙන්න මේ තැන් දෙකෙන් තමයි අපි ට්‍රේඩ් කරන්නේ. මේකේ පළවෙනි එක තමයි මෙන්න මේ විදිහට break of structure එකට පස්සේ ඔන්න higher time frame එක අපි හිතමු 1 hour කියලා. 1 hour වල structure break එකක් තියෙනවා. ඊට කලින් හැදිච්චි මෙන්න මේ වගේ demand zone එකක් තියෙනවා. base එකක් තියෙනවා. හරිද? මේ base එකට market එක එනකන් ඉඳලා ඔන්න trade කරනවා. අර මේ වගේ blindly trade කරනවට වඩා පොඩ්ඩක් accurate මෙන්න මේ විදිහට structure break එකකට පස්සේ මේ zone එකකින් long entry එකට යන එක. හරි. මෙන්න මෙතනින් අපිට long entry එකට යන්න පුළුවන් කියලා දැනට හිතන්න. හරි. ඊට පස්සේ අනිත් scenario එක තමයි
සෝන් එකක් ෆේල් වුණාට පස්සේ හරි මෙන්න මෙතන හැදිලා තියෙනවා සප්ලයි සෝන් එකක්. ඔයා දන්නවා දැනටම සප්ලයි සෝන් එක කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මෙන්න මේ සප්ලයි සෝන් එක ෆේල් කරනවා මෙන්න මෙතන තියෙන ඩිමාන්ඩ් සෝන් එකක් මගින්. හරි මෙන්න මේ ඩිමාන්ඩ් සෝන් එක හේතුවක් වෙනවා මෙතන හිටපු සෙලර්ස්ලා ෆේල් කරන්න. හරිද? එතකොට අපි මේ සෝන් එකෙන් නෙමෙයි ට්‍රේඩ් කරන්නේ. මෙන්න මේ සප්ලයි එක ෆේල් කරන්න හේතුණු මෙන්න මේ ඩිමාන්ඩ් සෝන් එකට මාකට් එක එනකන් ඉඳලා මෙතනින් තමයි අපි ලොන්ග් එන්ට්‍රීස් ගන්න බලාගෙන ඉන්නේ. හරි මම මේ ලොන්ග් පැත්තට විතරක් කතා කරාට මේක ඔයාට ෂෝට් පැත්තට මෙහෙමම අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. හොඳද? එතකොට මෙන්න මේ සප්ලයි එක ෆේල් කරපු මෙන්න මේ ඩිමාන්ඩ් එකට අපි කියන විශේෂ නමක් මොකද්ද? ෆ්ලිප් සෝන්ස් කියලා. හරි මම කලින් ප්ලෑන් කරේ ෆ්ලිප් සෝන්ස් ගැන මේ වීඩියෝ එකෙන්ම කතා කරන්න. හැබැයි මේක පොඩ්ඩක් දිග වෙන හින්දා සහ මම කැමතිම ට්‍රේඩ් කරන්න ෆ්ලිප් සෝන් යූස් කරලා හින්දා මම ඒ ගැන වීඩියෝ එකක් තනි වීඩියෝ එකකින් කරන්න කියලා හිතුවා ෆ්ලිප් සෝන්ස් ගැන. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එකෙන් ඔයාලට සප්ලයි ඩිමාන්ඩ් සෝන්ස් ගැන විතරක් කතා කරනවා. හරි. මේ සිනාරියෝ දෙකෙන් අපි ට්‍රේඩ් කරන්න ගියත් අපි මුණ දෙන තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක. මොකද්ද? හරි මෙන්න තියෙනවා 4 hour වල ඩිමාන්ඩ් සෝන් එක. මේක ඔයා 1 hour කියලා ගත්තත් කමන්නේ 4 hour වල ඩිමාන්ඩ් සෝන් එකක් තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේ සෝන් එකට මාකට් එක එනකම්. හරි. මාකට් එක එනකන් ඉඳලා ලොන්ග් එන්ට්‍රි වලට යන්න. එතකොට ඔයාට පේන්න තියෙනව නේද අපේ ස්ටොප් ලොස් එක. හරි. මේ ලොකු ස්ටොප් ලොස් එකක් අපිට යූස් කරන්න වෙනවා මේ වගේ ලොකු සෝන් එකක් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න. පැහැදිලිද? හැබැයි අපි ස්නයිපර්ස්ලා විදිහට මේ වගේ ලොකු සෝන්ස් පාවිච්චි කරලා අපේ ස්ටොප් ලොස් එක තියාගන්නේ නැහැ. අපි බොහොම පොඩි ටයිට් ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරන්නේ. හරි. ස්නයිපර්ස් එහෙම නැත්නම් ස්කැල්පින් කරනවා නම් ඔයා හරියටම මාකට් එක රීඩ් කරන්න ඕනේ සහ ඔයා දැනගන්න ඕනේ හරියටම එන්ටර් වෙන්න ඕනේ තැන. සහ හරියටම එක්සිට් වෙන්න ඕනේ තැන. ඒක මේ තැන් වල මෙහෙම මාකට් එක ගිහිල්ලා මෙහෙම මූවමන්ට්ස් අරගෙන මෙතනිනුත් ඇවිල්ලා මේක ඇතුළෙත් මෙහෙම ගිහිල්ලා මෙහෙම යන ඒවට නෙමෙයි ස්කැල්පින් කියන්නේ. හරි. හරියටම ඔයා දැනගන්න ඕනේ කොතෙන්ද මාකට් එක රියැක්ට් කරන්න කියලා. මෙන්න මේ ටයිනි පොඩි ඒරියා එකකට මාකට් එක රියැක්ට් කරනවා නම් මෙන්න මේ ඒරියා එක හොයාගන්න තමයි ඔයා මහන්සි වෙන්න ඕනේ. හරිද? එතකොට අපිට අත්‍යවශ්‍යම කරන්න වෙනවා මෙන්න මේ 4 hour නැත්තම් 1 hour වගේ ලොකු ටයිම් ෆ්‍රේම් එකක තියෙන මෙන්න මේ වගේ ඩිමාන්ඩ් සෝන් එකක් හරි සප්ලයි සෝන් එකක් හරි මෙන්න මේ වගේ පොඩි සෝන් එකකට රිෆයින් කරගන්න එක. හරි. අන්නේ රිෆයින් කරගන්න එක තමයි මෙතන තියෙන ලොකුම වැඩේ. හරිද? ඒක ගැන තමයි මම දැන් මේ ඊළඟට කතා කරන්න හදන්නේ. හරි. සෝන් රිෆයින්මන්ට් වලින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. හරි මෙන්න මම කිව්වා වගේ අර ලොකු සෝන් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ බේස් එකක් හදලා තමයි මෙන්න මේ එක්ස්ප්ලෝසිව් මූවමන්ට් එක දීලා තියෙන්නේ. එතකොට අපි අඳුර ගන්නවා ඉන්ස්ටිටියුෂන් තමයි මෙතන තේරුම් ට්‍රේඩ් කරන්නේ. ඉන්බැලන්සස් තියෙනවා. හරි. එතකොට අපිට මෙතනින් ලොන්ග් එන්ට්‍රි එකට යන්න පුළුවන් තැනක් විදියට අපි අඳුර ගන්නවා. පළවෙනි එක. හරි. හැබැයි මෙතනින් අපිට ට්‍රේඩ් කරන්න බෑ. මොකද ලොකු ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපිට 1 to 1 1 to 1.5 වගේ RR එකක් තමයි මේන්ටේන් කරන්න වෙන්නේ. ඒක අපිට ගොඩක් පාඩුයි. මොකද ස්ටොප් ලොස් එක වැදුනොත් එහෙම අපිට ලොකු ඩැමේජ් එකක් කරනවා. එතකොට මේ සෝන්ස් රිෆයින් කරන්නේ කොහොමද? රිෆයින් කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා. හරිද? ඒකේ ගොඩක් ඇකියුරේට් ක්‍රමයක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ. හරි. දැන් බලන්න මෙන්න මෙතන තියෙනවා ඩිමාන්ඩ් සෝන් එක. මේක හයර් ටයිම් ෆ්‍රේම් වල ඩිමාන්ඩ් සෝන් එක ඔයාට පේන්නේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම ආවා. හරි. මෙතනින් මේ විදිහට ඩ්‍රොප් එකක් ආවා මෙහෙම ගියා. හරි. හයර් ටයිම් ෆ්‍රේම් එක මේක වුණාට ඔයා ලෝවර් ටයිම් ෆ්‍රේම් එකකට ගියපුවාම ඔයාට මේක ඇතුලේ වෙලා තියෙන දේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? එතකොට මේක ඇතුලේ එකක් තමයි මේ විදිහට ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා තියෙන්න ඕනේ මෙතනින්. මෙතන අවසානට හදලා තියෙන හයි එක බ්‍රේක් කරලා අපිට බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දීලා තියෙන්න ඕනේ. ඔන්න එකක්. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ලික්විඩිටි ස්විප් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ සෝන් එකේ පල්ලෙහා තිබ්බ ලික්විඩිටි ටික මේ විදිහට ග්‍රැබ් කරගෙන තමයි මාකට් එක උඩට ගිහිල්ලා තියෙන්න ඕනේ. හරි. ඒ ලික්විඩිටි ග්‍රැබ් කරගත්තු කැන්ඩල් එකෙන් හැදෙන ඕඩර් බ්ලොක් එක තියෙනවනේ. අපි කතා කරන්නේ කලින් ඕඩර් බ්ලොක්ස් ගැන. හරි. අන්න මෙන්න මේ කැන්ඩල් එකට අපිට මේ සෝන් එක රිෆයින් කරන්න පුළුවන්.
පැහැදිලිද? ඒ කියන්නේ ස්ට්‍රක්චර් බ්‍රේක් එකකට පස්සේ ලික්විඩිටි ස්වීප් කරගෙන උඩට ගියපු මූවමන්ට් එක පටන් ගත්තු ඔරිජින් කැන්ඩල් එක. එහෙම නැත්නම් අපි කියන්නේ පීවට් කැන්ඩල් එක කියලා. හරි පීවට් කැන්ඩල් එක කියන්න ඕනේ නැහැ. ඔරිජින් කැන්ඩල් එක කියමුකෝ අපි. ඔරිජින් කැන්ඩල් එක අපිට ගන්න පුළුවන් ඕඩර් බ්ලොක් එකක් විදියට. එතකොට දැන් ඔයාලට පැහැදිලි සප්ලයි සෝන් එකක් සහ ඩිමාන්ඩ් සෝන් එකක් කියන්නේ ලොකු ඒරියා එකක්. ඒක ඇතුලේ තමයි ඔය අපි කතා කරන ඕඩර් බ්ලොක්ස් තියෙන්නේ. ඕඩර්ස් හරියටම ඕඩර් එක ප්ලේස් වෙලා තියෙන තැන. සරලව කිව්වොත්. හරි. එතකොට මෙන්න මේ සෝන් එක තවත් වැඩ කරනවද? එහෙම නැත්නම් තවත් ස්ට්‍රොං සෝන් එකක්ද කියලා බලන්න අපිට ඉන්ඩියුස්මන්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ඩියුස්මන්ට් වල ගැනත් මම සාමාන්‍ය දුරට කලින් වීඩියෝස් වල කතා කරලා ඇති. ඔයා ඉස්සල්ලාම නම් මේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකත් හොයලා බලන්න channel එකේ තියෙනවා. හරි. මෙන්න මේ සෝන් එකට එන්න කලින් මෙන්න මෙතනින් රීටේල් ට්‍රේඩර්ස්ලා ට්‍රැප් කරලා තියෙනවා නම් ඩබල් බොටම් එකක් හදලා මේ විදිහට මාකට් එක උඩට යනවා වගේ පෙන්නලා කලින් ලොන්ග් එන්ට්‍රීස් වලට යවලා රොත්ත පිටින් රීටේල් ට්‍රේඩර්ස්ලා ටික ලොස් කරවලා නම් මෙන්න මේ සෝන් එකට මාකට් එක එන්නේ. මේක අපිට හයි ප්‍රොබබිලිටි සෝන් එකක් කියලා ගන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට මෙන්න මේකෙන් අපිට ෂුවර් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හොඳ ටයිට් ස්ටොප් ලොස් එකක් එක්ක. හරි. හොඳ ටයිට් ස්ටොප් ලොස් එකක් එක්ක අපිට 3R එකක් මේන්ටේන් කරනවා. 3R එක මේ හයි එකට ටාගට් කරනවා නම් ඒකත් පුළුවන්. ඊට වඩා ගොඩක් ඇකියුරේට්ම විදිහක් තමයි මෙන්න මෙතන තියෙන ඕඩර් බ්ලොක් එක. හරි. මෙන්න මේ රීට්‍රේස්මන්ට් එක එන්නේ මෙතන තියෙන මෙතන ඕඩර් බ්ලොක් එකක් හදලානේ. හරි. අන්න එතන තියෙන ඕඩර් බ්ලොක් එකට ටාගට් කරන්න පුළුවන් ඔයාට මෙන්න මේ විදිහට. පැහැදිලිද? මෙන්න මේක තමයි සෝන් රිෆයින්මන්ට් කියලා කියන්නේ. හරි. අපි රේන්ජ් එකක් ට්‍රේඩ් කරනවා වෙනුවට පොඩි ඕඩර් බ්ලොක් එකකට මේක රිෆයින් කරලා ට්‍රේඩ් කරනවා. පැහැදිලිද? ඒකෙදි අපි බලන්න ඕනේ කාරණා එකක් තමයි මෙන්න මේ ලික්විඩිටි අරන් තියනවද, ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් තියනවද, ඉන්ඩියුස්මන්ට් එකක් තියනවද කියන කාරණා ටික. හරි. අපි මේවා මාකට් එකට ගිහිල්ලත් හරියටම කතා කරමු. ඊට පස්සේ එන්ට්‍රි මොඩල්ස් ගැන මම මෙතන වෙනම දාලා තිබ්බට මම කලිනුත් කතා කරා. හැබැයි මෙතනත් පොඩි දෙයක් තියෙන හින්දා මෙතනත් අපි කතා කරමු. මොකද මම කලින් කිව්වා අපිට එන්ට්‍රීස් ගන්න පුළුවන් මෙන්න මේ සෝන් එකක් බ්‍රේක් කරාට පස්සේ රීට්‍රේස්මන්ට් එකෙන් තමයි අපි එන්ටර් වෙන්නේ. හරි. එතනනුත් එහාට ගිහිල්ලා අපි මේ සෝන් එක රිෆයින් කරලා පොඩි සෝන් එකකට අරගෙන එතනින් තමයි එන්ටර් වෙන්නේ කියලා කතා කරා. හරි. එතනනුත් අපිට ගන්න පුළුවන් එන්ට්‍රි එකක්. ඒත් එක්කම අපිට තව පාරක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බ්‍රේක් කරපු ගමම් වෙන රීටෙස්ට්මන්ට් එකනොත් ට්‍රේඩ් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු වෙන රීටෙස්ට්මන්ට් එකනොත් දෙවෙනි රීටෙස්ට්මන්ට් එකනොත් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒක නම් මම ඔයාලට කියලා දෙන්නම්. මෙතන මම යූස් කරන තව ඇඩ්වාන්ස් එන්ට්‍රි මොඩල් එකකුත් තියෙනවා. හරි. ඒක මම අර 4 hour session එකක් කරන්න කියලා හිතාන ඉන්නවා. මගේ setup ටික share කරගන්න. එතකොට ඕගොල්ලොන්ගේ සයිකොලොජි හදාගන්න විදිය ගැන කතා කරන්න. හරි. ඔයා එක තැනක ස්ටක් වෙලා ඉන්නවා නම් එතනින් කොහොමද ගොඩ එන්නේ කියන එක ගැන කතා කරන්න. ඉතින් මේ වගේ 4 hour session එකක් කරන්න කියලා හිතානවා. ඉතින් එතනදී මම මේක කතා කරන්න හිතාන ඉන්න හින්දා මම මෙතනදී මේක කතා කරන්නේ නැතුව ඉන්නම්. මොකද එතෙන්ට පොඩි පේමන්ට් එකක් කරලා එන කට්ටියට කරන අසාධාරණයක් හින්දා. හැබැයි එහෙම වුණා කියලා ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේවා යූස් කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් විදියට මම කතා කරනවා. මෙතනදී ඔයා මම ගන්න එන්ට්‍රි එක විතරයි ඔයා දැනගන්නේ නැත්තේ. අනිත් හැම දෙයක්ම දැනගන්නවා. හරි. ඒ හින්දා මාත් එක්ක අමනාප වෙන්න එපා, තරහ වෙන්න එපා. හොඳද? හරි. අපි යමු මාකට් එකට කොහොමද මේ දේවල් වැඩ කරලා තියෙන්නේ කියලා බලන්න. දැන් බලන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ මූවමන්ට් එකක් නේ. ඩ්‍රොප් වෙනවා. හරි. බේස් එකක් හදනවා. ආපහු සැරයක් ඩ්‍රොප් වෙනවා. හරි. මේ විදිහට ඩ්‍රොප් වෙනවා. එතකොට අපි මෙන්න මේ බේස් එක බලාගෙන ඉන්නවා ට්‍රේඩ් එන්ට්‍රි එකට යන්න. මම මේක ඉරේස් කරන්නම් ඔයාලට තව චුට්ටක් පැහැදිලි වෙන්න. හරි. මම බේස් ඒරියා එක මාක් කරන්න යන්නේ. මෙන්න මේ සම්පූර්ණ කන්සොලිඩේෂන් එක තියෙන ඒරියා එක තමයි අපේ බේස් ඒරියා එක. හරි. මෙන්න මේ සම්පූර්ණ කන්සොලිඩේෂන් එක තියෙන ඒරියා එක තමයි අපේ සම්පූර්ණ බේස් ඒරියා එක. එතකොට අපිට ඕනනම් අර මං කියවා වගේ ෆස්ට් එන්ට්‍රි එක ගන්න පුළුවන් මෙන්න මෙතනින්. අපි ඒ එන්ට්‍රි එක ගොඩක් දුරට ගන්නෙ නෑ. හරි. මෙන්න මේ රීටෙස්ට්මන්ට් එකෙන් තමයි අපි එන්ටර් වෙන්නේ. හරි. මෙතන ගන්න එක්ස්ප්ලෝසිව් එන්ට්‍රි එකෙන් එහෙම නැත්නම් මෙතන ගන්න ක්වික් පුල් බෑක් එකෙන් අපිට එන්ටර් වෙන්නත් පුළුවන්. මෙතනින් මෙන්න මේ සෝන් එකට හරියටම රියැක්ට් කරලා මේ
මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. එතකොට අපිට යූස් කරන්න වෙන ස්ටොප් ලොස් එක ගොඩක් වැඩි. ඒ හින්දා අපි ඒ එන්ට්‍රි එක යූස් කරන්නේ නැහැ. දැන් අපි යන්නේ මේ zone එක රිෆයින් කරන්න. හරි අපි zone ඔන්න බේස් zone එකක් අඳුරගත්තා. මේක ඇත්තට මොකද්ද? සප්ලයි zone එකන්නේ. මේක ඩිමාන්ඩ් එකක් නෙවෙයි සප්ලයි zone එක. මෙතනින් එහාටත් මාකට් එක එහෙම නැත්නම් ඉන්ස්ටිටියුෂන්ස්ලා සෙල් කරලා තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙන OBs ටික බැලුවොත් එහෙම මෙන්න තියෙනවා එක. හරි. මේවට අපි OB කියන්නේ නැතුව සප්ලයි zone කියලාම මෙතනින් එහාට කතා කරමු. හරි. ඔන්න තියෙනවා එක සප්ලයි zone එක. හරිද? ඊට පස්සේ දෙවෙනි සප්ලයි zone එක තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ කැන්ඩල් එකේ. හරි. පැහැදිලිද? එතකොට දැන් බලන්න මම පළවෙනියට ඇඳපු සප්ලයි zone එක මෙන්න මෙතනින් මිටිගේට් කරලා තියෙනවා. මෙන්න මේ zone එක. එතකොට ඒක තවදුරටත් ෆ්‍රෙෂ් zone එකක් කියලා අපි ගන්නෙ නැහැ. හරි. මෙතන තිබ්බ ඕඩර්ස් වලින් යම්කිසි ප්‍රමාණයක් හරි ෆිල් කරගෙන තමයි මාකට් එක මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ඒක ෆ්‍රෙෂ් zone එකක් කියලා ගන්නෙ නැහැ. හරි. එතකොට මම මෙන්න මේ zone එක අයින් කරනවා. අයින් කරලා මම මොනිටර් කරන්නේ මෙන්න මේක විතරයි. මේ zone එක විතරයි. හරි. ඔන්න අපි මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න බලාගෙන ඉන්නවා. එතකොට අපිට ඉන්ඩියුස්මන්ට් තියනවද? ඔව් ඉන්ඩියුස්මන්ට් එකක් තියෙනවා මේ. මොකක්ද ඉන්ඩියුස්මන්ට් එක? හරි. මෙන්න මෙතන තියෙන zone එකට මාකට් එක රියැක්ට් කරා වගේ පෙන්නලා තියෙනවා. හරි. මෙන්න මෙතන. හරි. මෙන්න මෙතන. එතකොට මෙතන ඉන්න සෙට් එකම මෙන්න මේ මූවමන්ට් එකෙන් ලොස් කරලා තියෙනවා. ඔන්න ඉන්ඩියුස්මන්ට් එක. එතකොට දැන් අපිත් මෙතනින් ට්‍රැප් වෙන්න පුළුවන් නේ. ඇයි අපි මෙතනින් ට්‍රැප් වෙන්නේ නැත්තේ? ඇයි මේ zone එක අපි high probability zone එකක් කියලා ගත්තේ නැත්තේ? high probability zone එකක් කියලා ගත්තේ නැත්තේ එකක් මෙතන liquidity sweep එකක් නැහැ. හරි. මේ බලන්න මෙන්න මේ සම්පූර්ණ මෙතන තියෙන consolidation එකේ තිබ්බ liquidity ටික අරගෙන තමයි මෙන්න මේ කැන්ඩල් එක print වෙලා තියෙන්නේ. මේ කැන්ඩල් එක print වෙලා තියෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ liquidity ටික අරගෙන තමයි මේ කැන්ඩල් එක print වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ zone එක high probability zone එකක්. අපේ බලන එක කාරණාවක් තියෙනවා liquidity sweep එකක් තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි inducement එක. හරි. මේක කොහොමත් අපි ඉග්නෝර් කරන zone එක. මොකද මෙතන අපිට පේන්න හොඳ liquidity ප්‍රමාණයක් අරගත්තු zone එකක් නෙමෙයි. හරිද? එතකොට මාකට් එක මෙන්න මේ zone එකට රියැක්ට් කරනවා වගේ පෙන්නලා පොඩි මූවමන්ට් එකක් පල්ලෙහාට ගන්නවා. අරගෙන ඔන්න අපේ zone එකට අපි නැත්තම් මොනිටර් කරගෙන ඉන්න high probability zone එකට මාකට් එක එනවා. මම මේ ඉන්නේ 15 minute වල. අපි යනවා 5 minute වලට. හරි. 5 minute වලට ගියත් අපිට වෙන කන්සිඩර් කරන්න වෙන සිම්ප්ලිෆයි කරන්න කැන්ඩල් එකක් නැහැ. මෙන්න මේකම තමයි අපිට එන්ටර් වෙන්න තියෙන කැන්ඩල් එක. හරි. මේකම තමයි අපිට එන්ටර් වෙන්න තියෙන කැන්ඩල් එක. මෙන්න මෙතනින් අපි ෂෝට් එන්ට්‍රි එකට යනවා බය නැතුව. හරි. මොකද අපි බලන කාරණා ටික ඔක්කොම තියෙනවා. මෙන්න මෙතෙන්ට ස්ටොප් ලොස් එක තියෙනවා. අපි හැම වෙලාවෙම බලන්නේ 3R එකක්. මම හැම වෙලාවෙම බලන්නේ 3R එකක්. මීට වඩා රිස්කි සෙටප් වල විතරයි මම 2R වලට යන්නේ. හරි. ඔන්න අපේ 3R එන්ට්‍රි එක. මෙන්න අපි ප්‍රොෆිට් කරා. මොන වගේන්ද මේ ප්‍රොෆිට් කරේ? සප්ලයි zone එකක් යූස් කරලා. හරි. මෙන්න මේ entire supply එක අපි රිෆයින් කරගත්තා. මෙන්න මේ පොඩි OB එකකට පොඩි order block එකකට රිෆයින් කරා. රිෆයින් කරද්දි බැලුවේ මෙතන liquidity sweep එකක් තියෙනවද කියන එක. ඒත් එක්කම හොඳ imbalances හදලාද පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ අපේ zone එක mitigate කරන්න කලින් මොකද්ද කරලා තියෙන්නේ? ඉන්ඩියුස්මන්ට් එකක් දීලා තියෙනවද කියන එක. ඔව් සෙට් එකක්ම ඉන්ඩියුස් කරලා ලොස් කරවලා තියෙනවා. ඔන්න අපි එන්ට්‍රි එක ගත්තා. අපි ප්‍රොෆිට් කරා. මේ එන්ට්‍රි ඇත්තටම මේ හිස්ටරි එකට ගිහිල්ලානේ මම පෙන්නන්නේ. ඔයාට ලයිව් මම එන්ට්‍රීස් ගත්තේ. හරි. මේ එන්ට්‍රි එකත් මම හිතන්නේ සමහර විට මම රෙකෝඩ් කරලා TikTok එකේ අප්ලෝඩ් කරලා ඇති. ගිහිල්ලා බලන්න. හරි. ඔන්න අපි බොහොම හොඳ ක්ලියර් එක්සැම්පල් එකක් බැලුවා. මෙන්න මේ විදිහට තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. හරි. අපි තවත් අපිට ඕන තරම් එක්සැම්පල් පෙන්වන්න පුළුවන්. මෙන්න මෙතන බලන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ තැනක. හරි. මෙන්න රැලි එකක් තියෙනවා, බේස් එකක් හදලා තියෙනවා, ඩ්‍රොප් වෙලා තියෙනවා. මම දැන් යන්නේ මගේ බේස් එක මාක් කරන්න. මෙන්න මේ සම්පූර්ණ entire consolidation එක තමයි මගේ බේස් ඒරියා එක විදිහට ගන්න. මෙතනත් බලන්න මේ බේස් එක බ්‍රේක් කරාට පස්සේ මෙන්න මෙතනින් රීටෙස්ට්මන්ට් එක ඉවර වෙලා අපේ අර මම කතා කරපු ෆස්ට් එන්ට්‍රි එක මෙතනින් ඇවිල්ලා තියෙනවා. මෙන්න ඩ්‍රොප් වෙලා තියෙනවා.
හරි අපි ෂුවර් එන්ට්‍රි එකක් විදිහට ඇත්තටම මේක ගොඩක් වෙලාවට ගන්නවා අඩුයි මොකද ස්ටොප් ලොස් එක ගොඩක් වැඩි හින්දා හරිද හැබැයි මේකත් ට්‍රේඩ් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරි ඒකත් සාර්ථකයි ඊට පස්සේ අපි යන්නේ දැන් මෙන්න මේ zone එක සිම්ප්ලිෆයි කරන්න හරි මේ zone එක සිම්ප්ලිෆයි කරන්න තමයි අපි යන්නේ දැන් අපි මාක් කරන්න යන්නේ අපේ OBs ටික මේක රිෆයින් කරගන්න හරි මෙන්න මේ සම්පූර්ණ කොන්සොලිඩේෂන් එකේ ලික්විඩිටි ගත්ත කැන්ඩල් එක විදිහට අපිට බැලුවල්මට පේන්න තියෙන මෙන්න මේ කැන්ඩල් එක හරි මම පොඩ්ඩක් මේක ඩාර්ක් කරන්නම් ඩාර්ක් කලර් කරන්න හරි මෙන්න මේ කැන්ඩල් එක හරි මේක අපිට OB එකක් විදිහට ගන්න පුළුවන් හැබැයි බලන්න මේක OB එකක් විදිහට ගත්තට අපිට එන්ට්‍රි එක මිස් වෙලා තියෙනවා ඇයි අපිට එන්ට්‍රි එක මිස් වෙන්නේ කියන එක ගැන මම ඔයාලට කියලා දෙන්න හරි මෙන්න මේ පීවට් කැන්ඩල් එකෙන් එන්ටර් වෙන්න හිටියනම් අපිට එන්ට්‍රි එක මිස් වෙන්නේ මෙන්න මේක හින්දා හරි බලන්න මේ මාකට් එක පල්ලෙහාට එන්න කලින් මෙන්න මේ ඩ්‍රොප් එක දෙන්න කලින් මේ කැන්ඩල් එකේ තිබ්බ ඕඩර්ස් ටික මෙතනින් ෆිල් කරලා තියෙන්නේ. එතකොට මේක තවදුරටත් ෆ්‍රෙෂ් zone එකක් නෙමෙයි. මේ හයි එකේ තියෙන ලික්විඩිටි එක ගත්තා තමයි. හැබැයි ෆ්‍රෙෂ් zone එකක් නෙමෙයි. ඇයි? already මෙතන තිබ්බ ඕඩර්ස් ටික ෆිල් කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊළඟට අපිට මොනිටර් කරන්න පුළුවන් zone එක තමයි මෙන්න මේ කැන්ඩල් එක. හරි. මෙන්න මේ කැන්ඩල් එක. මෙන්න මේ කැන්ඩල් එක. හරි. එතකොට හැම වෙලාවෙම ඉන්ඩියුස්මන්ට් එකක් බලන්න ඕනේ. හරි. මෙන්න අපි රිෆයින් zone එක හොයාගත්තා. entire zone එක තමයි මේක. මෙන්න අපේ රිෆයින් zone එක. හරි. ඊට පස්සේ ඉන්ඩියුස්මන්ට් එක මොකක්ද? ඉන්ඩියුස්මන්ට් එක තමයි මෙන්න මෙතනින් ෂෝට් කරන්න බලන් ඉන්න සෙට් එක. හරි. මෙතනින් ෂෝට් දැන් අපි කතා කරුවට මෙතන මේ ලික්විඩිටි ස්විප් එකක් තියෙන්න ඕනේ, ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් කතා කරාට ගොඩක් කට්ටිය දන්නේ නැහැ ওই දේවල්. හරි ගොඩක් කට්ටිය කන්සිඩර් කරන්නේ නැහැ. ෆෝමෝ වෙලා මෙතනින් එන්ටර් වෙනවා. හරි. මෙතනින් එන්ටර් වුණා මෙන්න බලන්න මේ සෙට් එකම ලොස් කරගෙන තමයි මෙන්න මේ මූවමන්ට් එක යන්නේ. හරි. මෙන්න මේ මූවමන්ට් එක යන්නේ. එතකොට ඔන්න මෙතනින් අපිට ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් හොඳ තැනක්. හරි. මෙන්න මෙතනින් අපි ෂෝට් කරනවා. අපි වැඩි නෙමෙයි හැම වෙලාවෙම මම නම් 3R එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න අපේ 3R එන්ට්‍රි එක. හරි. මෙන්න අපි සප්ලයි zone එකක් පාවිච්චි කරලා perfect entry එකක් ගත්තා. entry එක ගන්න බැලුවේ මෙන්න මේ වගේ liquidity sweep එකක්. ඊට පස්සේ inducement එකක් බැලුවා. හරි high probability zone එක identify කරගත්තා. ඔන්න අපි profit කරා. ඉතින් ඔය මම TikTok එකේ record කරලා දාන entries හැම එකක්ම වගේ ගන්න මෙන්න මේවා use කරලා. supply zone, demand zone, එහෙම නැත්නම් flip zone. ඊට අමතරව මගේ අර daily setups දෙකක් තියෙනවා. ඒ දෙකේ ගන්න trades. හරි. ඉතින් මම හිතනවා ඔයාට මම මේ කියපු කාරණාව බොහොම පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. ඉතින් මේ වීඩියෝ එක ආයෙ හරිවා තේරුම් ගන්න බලන්න කොහොමද හරියට මේ වගේ trade කරන්න කියලා back test කරන්න. මම නෙමෙයි කවුරු කීවත් ඒ කියපු දේවල් ඒ විදිහටම පිළිගන්න එපා. ඔයා මාකට් එකට ගිහිල්ලා බෑක් ටෙස්ට් කරලා බලලම ඔයාගේ ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න. මොකද ඔයා රිස්ක් කරන්නේ මගේවත් ඒ කියලා දෙන කෙනාගේවත් සල්ලි නෙමෙයි. ඔයා රිස්ක් කරන්නේ ඔයාගේ සල්ලි. ඒ හින්දා හැම වෙලාවෙම ඔයා රෙස්පෙක්ට් කරන්න ඔයාගේ සල්ලි වලට. එහෙම ඔයාගේ සල්ලි වලට රෙස්පෙක්ට් කරේ නැත්නම් ඔයාට කවදාවත් මේක ගමනක් නැහැ. ට්‍රේඩින් වල ගමනක් නැහැ. ඒ හින්දා හැම වෙලාවෙම බෑක් ටෙස්ට් කරලා මේ වගේ තියෙන ඇකියුරසි එක කොහොමද කියලා බලලා ඔයාගේ සල්ලි ට්‍රේඩ් වලට ඉන්වෙස්ට් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකනොත් ඔයා නොදන්න දෙයක් හරි දැනගෙන හිටපු දෙයක් හරි වැඩි දියුණු කරගන්න නැති කියලා. ඉතින් වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් ඇත්තටම මේ දානවා නම් හොඳයි කමෙන්ට් සෙක්ෂන් එකේ. මොකද මට දැන් මේ වීඩියෝස් හදන එක පොඩ්ඩක් බෝරින් වෙලා තියෙනවා. ඇයි මට බෝරින් වෙන්නේ? මම කොච්චර හොඳ ක්වොලිටි කන්ටෙන්ට් එකක් හදන්න try කරත් හරි මම කොච්චර හොඳ ක්වොලිටි කන්ටෙන්ට් එකක් මහන්සි වෙලා හදන්න try කරත් එහෙම නැත්තම් මං දන්න හැමදේම gediya පිටින් ඔයාට ඔයාගේ ගාවටම ගෙනල්ලා දුන්නත් මේක රීච් වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මන් දන්නේ මොකද්ද හේතුව කියලා. ඉතින් එතකොට අර අපිට තියෙන මොටිවේෂන් එක ගොඩක් අඩුයි. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයා කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔයා දන්න කට්ටියට ෂෙයා කරන්න. තව කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් කියලා ඔයා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් TikTok account එකත් follow කරලා තියාගන්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම මේ වීඩියෝ එක අපි ඉවර කරමු. අපි ඊළඟට කතා කරනවා flip zones ගැන. flip zones ගැන කතා කරන වීඩියෝ එකෙන් පස්සේ ඔයාට තවත් perfect entry setup එකක් හම්බ වෙනවා. ඒත් එකම ඊට පස්සේ අපි කතා කරනවා liquidity ගැන. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.